සුබ දවසක් සියලු දෙනාටම. අපි අද සෙෂන් 2 එක පටන් ගමු. අපේ ප්ලෑන් එකේ විදිහට අපි අද ඉඳන් පටන් ගන්නවා Solidity වල කෝඩින්. ඒ කියන්නේ බේසික් ටික තමයි අපි අද කතා කරන්න යන්නේ. විශේෂයෙන්ම අපේ කියන්නේ රෙජිස්ටර් වෙලා ඉන්න අයගේ ගොඩක් ඉන්නවා ප්‍රෝග්‍රෑමින් කරලා නැති අයත්. නමුත් අර ගොඩක්ම මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් කියන්නේ මොකක්ද කියන තැනට පොඩ්ඩක් කතා කරන්න අමාරුයි. නමුත් අද අපි කතා කරන්න යනවා Solidity ගැන. Solidity කියන්නේ මොකක්ද? කොහොමද ඒක වැඩ කරන්නේ කියන ටික අපි බේසික්ස් ටික අද අපි කතා කරන්න යනවා. right එතකොට අපි දැන් මෙතන ඉන්න පුළුවන් ගොඩක් දුරට ඒ කියන්නේ දැනටත් Solidity වලින් ස්මාර්ට් කොන්ට්‍රැක්ට් ලියන අය ඉන්න පුළුවන්. මේකට සබ්ජෙක්ට් එකට සම්පූර්ණයෙන්ම අලුත් අය ඉන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමින් වල අලුත් අය ඉන්නත් පුළුවන්. එතකොට මේක අපි කරගෙන යන්නේ මුලින් ඉඳන්. මේ කියන්නේ ස්ටාර්ට් එකේ ඉඳන්ම කරගෙන යනවා. වේරියබල් එකක් කියන්නේ මොකද්ද කියන තැන ඉඳන්. එතකොට සමහර වෙලාවට ඔයා දන්න කෙනෙක් නම් ටිකක් ඒක බෝරින් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ විදිහට කරගෙන යමු. මොකද එතකොට බැරිම කෙනෙක්ට උනත් මේක අල්ලගන්න ලේසි වෙනවා. ඒ කියන්නේ අපි මේ මුල් ටික ටිකක් හිමින් යනවා. ඊට පස්සේ අපි බේස් එක දාගත්තට පස්සේ අපි ටිකක් ඇඩ්වාන්ස් කන්සෙප්ට් අපි කතා කරන්න යමු. right එතකොට අපි මුලින්ම ගත්තොත් එහෙම මොකද්ද මේ solidity කියලා කියන්නේ කියලා කවුරු හරි අහුවොත් එහෙම solidity කියන්නේ smart contract ලියන programming language එකක්. right smart contract ලියන programming language එකක්. එතකොට ඒක අපි use කරලා smart contract ලියනවා. right එතකොට මේක අපි use කරන්නේ මේක අපි අපි සාමාන්‍ය centralized application එකක් ලියලා ඒක build කරලා binary එක අපි normal අපේ PC එක හරි server එක හරි අපි run කරනවා. ඒ වගේ මේකේ අපි Solidity වලින් ලියන code එක අපි ඊට පස්සේ ඒක compile කරලා අපි ඊට පස්සේ මේක store කරන්නේ blockchain එකේ. right ඒ කියන්නේ අපි Solidity compile එක use කරන මේක compile කරන ඊට පස්සේ අපි මේක blockchain එකේ තමයි අපි deploy කරන්නේ. right එතකොට Solidity අපි deploy කරලා අපි මේක run කරන්නේ EVM එකේ. ඒ කියන්නේ ඊතරම් virtual machine එකේ. right මම ඔයගොල්ලන්ට note එකක් right ඔයගොල්ලන්ට white board එකක් පේනවා ඉතින් right එතකොට මේ Solidity කියන්නේ high level language එකක්. right එතකොට මේක ටිකක් JavaScript වගේ. එතකොට මේක statically type ඒ කියන්නේ data types කියන ඒවා දැන් අපි සාමාන්‍යයෙන් JavaScript වගේ කරලා තියෙන කෙනෙක් දන්නවා අපිට ඕනනම් කියන්නේ data type එකක් අපිට කියන්නේ variable එක assign කරන්න පුළුවන් වා name කියලා දාලා ඒක string නෙමෙයි integer එකක් වුණත් අපිට දාන්න පුළුවන්. නමුත් Solidity වල එහෙම බෑ. අපි type එක හරියටම කියන්න ඕනේ මොකක්ද කියන එක. right එතකොට අපි මේක ගැන කතා කරද්දී මුලින්ම ගත්තොත් එහෙම අපි මේකේ කතා කරුම් බලන්න Solidity
කොහොමද කෝඩ් එක මේ ෆයිල් එක මොන වගේද කියන එක මුලින්ම. ඒ කියන්නේ Solidity වල අපි දැන් ගත්තොත් එහෙම Solidity කියන එක ගත්තොත් අපි මොකක් හරි ඒ කියන්නේ දැන් අපි Java ෆයිල් එකක් ගත්තොත් අන්තිමට .java කියලා අපි ෆයිල් එක සේව් කරනවා. ඒ වගේම Solidity වල අපි ඒක sol කියලා තමයි සේව් කරගන්නේ. right? right. එතකොට ඔයගොල්ලන්ට කියන්නේ මොන හරි මගදී ප්‍රශ්නයක් වගේ තිබ්බොත් එහෙම ටක් ගාලා අහන්න පුළුවන් right? Q&A එකේ දාන්න right? ඔයගොල්ලන්ට මගේ white board එක පේනවා ඇති නේද? white board එක කියන්නේ මම මේ app එකක් use කරන්නේ ඔයගොල්ලන්ට ඒක පේනවද? ඒකේ අකුරු ගැන එච්චර හිතන්න එපා. right? ඔයගොල්ලන්ට ඒක ඕකේ මේ පේනවා නම් පොඩ්ඩක් මට raise hand කරලා පෙන්නන්න. එතකොට මට ලේසි. ඕකේ නේ right thank you. right. එතකොට අපි සාමාන්‍යයෙන් කෝඩ් එකක් ලියද්දී අපි හිතමුකෝ එක මේ ගත්තයි කියලා ෆයිල් නේම් එක. අපි එතකොට මොකක් හරි නේම් එකක් .sol කියලා තමයි ෆයිල් එක අපි ක්‍රියේට් කරන්නේ. එතකොට මේ ෆයිල් එක තමයි ඒ කියන්නේ Solidity extension එක තමයි .sol කියන්නේ. එතකොට මේකෙන් අපි මේක ඇතුලේ තමයි කෝඩ් එක සම්පූර්ණයෙන් ලියන්න ගන්න. එතකොට අපි මුලින්ම මේක ස්ටාර්ට් කරන්නේ remix ඊතරම් එකේ තියෙන online ID එකේ මම ඒකේ link එක දැම්මා අපේ Telegram group එකට. එතකොට ඒකට යන්න පුළුවන්. ඒක ගොඩක් සමහර කෙනාට කට්ටිය use කරලා තියෙන්නත් පුළුවන්. right? අපි basic ටික ඒකේ තමයි මුලින්ම language එකේ මුල් ටික මොන වගේද කියන එක අඳුන ගන්න යන්නේ. right? ඊට පස්සේ අපි මේ Solidity code එක ලිව්වට පස්සේ sorry compile කරන්න ඕනේ. right? compile කරාට පස්සේ මේ code එක convert වෙනවා byte code එකකට. ඒ කියන්නේ Solidity compiler එකෙන් මේ code එක convert කරනවා byte code එකට. ඒ කියන්නේ machine එකට read කරන්න පුළුවන් සහ machine එකට තේරෙන භාෂාවේ. right? ඒ කියන්නේ මේක compile කරනවා දෙවෙනියට ඒ දෙවෙනියට compile කරාම මේක එන්නේ byte code එක. right? byte code එකක් තමයි අපිට එන්නේ. right? byte code එකකට තමයි මේක convert වෙන්නේ. ඊට පස්සේ මේ byte code එක තමයි අපි blockchain එකට deploy කරන්න යන්නේ. right? එතකොට මේක අපි මේ byte code එක ඇත්තට run වෙන්නේ EVM කියන එකේ. ඒ කියන්නේ ඊතරම් virtual machine. අර Java virtual machine වගේම තමයි right? ඒ කියන්නේ EVM එකට. ඊට පස්සේ මේ byte code එක යවනවා EVM එකට. ඒක EVM එක කියන්නේ Ethereum right? Virtual machine. right? ඊතරම් virtual machine එකට තමයි මේ byte code එක අපි run කරන්න දාන්නේ. ඒ කියන්නේ මේක deploy වෙන්නේ blockchain එකට. right? එතකොට මේක compile කරාට පස්සේ අපිට හම්බ වෙන ෆයිල් දෙකක් තියෙනවා. ඒකක් තමයි මේ byte code එක. ඊට පස්සේ දෙවෙනියට අපිට හම්බ වෙනවා තව code එකක්. ඒකට කියනවා අපි ABI කියලා. right? මේක compile කරාට පස්සේ තමයි හම්බ වෙන්නේ. කියන්නේ compile අර අපි මොකක් හරි name.sol ෆයිල් එක compile එකෙන් compile කරාට පස්සේ අපිට හම්බ වෙනවා byte code එක.
දැන් මේවා අපිට මේ ලොකුවට ඕන වෙන්නේ නැහැ. මේවා ටික ඔක්කොම ඔටෝමේට් වෙන ඒවා ටික හරි. අපි කම්පයිල් කරලා ඒව කරාම මේවා ඔටෝමේට් වෙනවා. අපිට වෙන වෙනම කරන්න දේවල් නැහැ. රයිට්? ඒ වුණාට මේ ටික අපි දැනගෙන ඉන්න ඕනේ මොකද්ද මේකේ වෙන්නේ කියන එක. රයිට්? කම්පයිල් කරාම බයිට් කෝඩ් එක හම්බ වෙනවා. ඒ බයිට් කෝඩ් එක අපි රන් කරන්න පුළුවන් වෙන්නේ EVM එකේ. රයිට්? ඒ බයිට් කෝඩ් එකත් එක්ක අපිට තව හම්බ වෙන වැදගත්ම ෆයිල් එකක් තමයි ABI එක. රයිට්? ABI. මේ ABI කියන්නේ application binary interface කියන එක. right? මේකෙන් තමයි මේ අපිට ඒ කියන්නේ අපේ මේ smart contract එක front end එකකින් ඒ කියන්නේ web application එකකින් හරි mobile application එකකින් හරි අපි මේක interact කරන්න front end එක use කරද්දි අපිට ඕන වෙනවා මේ ABI එක. right? මේක හරහා තමයි අපි සම්පූර්ණයෙන්ම contract එකත් එක්ක කතා කරන්නේ. එතකොට අර contract එකේ තියෙන methods අනම්මනම් call කරන ඒවා ටික මේ ABI ෆයිල් එකේ තමයි තියෙන්නේ. right? ඒක හොඳට මතකයි මේ ෆයිල් එක අපිට ඕන වෙනවා. හරිද? ඒ කියන්නේ මේ application binary interface. right? ගණන් ගන්න එපා අකුරු. right? okay? right? එතකොට මේ ටික මූලිකවම අපිට ඔළුවේ තියාගන්න ඕනේ. right? මේ වෙන දේවල් ටික අපි contract එක ලියන්නේ Solidity වලින්. එතකොට ඒ ෆයිල් එකේ නම අපි මොකක් හරි දාන mycontract.sol. ඊට පස්සේ ඒක ඇතුලේ තමයි අපි කෝඩ් එක ලියන්නේ. ඊට පස්සේ අපි මේ කෝඩ් එක කම්පයිල් කරනවා. ඒ කම්පයිල් කරාම අපිට හම්බ වෙන තව ඒ කියන්නේ කම්පයිල් කරාට පස්සේ අවුට්පුට් දෙකක් එනවා මේ. ඒකක් තමයි බයිට් කෝඩ් එක සහ ABI ෆයිල් එක. right? බයිට් කෝඩ් එකයි ABI ෆයිල් එක. එතකොට බයිට් කෝඩ් එක තමයි බ්ලොක් චේන් එකේ ඩිප්ලොයි වෙන්නේ. එතකොට මේ බයිට් කෝඩ් එක තමයි බ්ලොක් චේන් එකේ ඩිප්ලොයි වුණාට පස්සේ EVM එකේ රන් වෙන්න ගන්නේ. EVM කියන්නේ ඊතරම් virtual machine එක. ඊට පස්සේ අර කම්පයිල් එකේ හම්බ වෙන අනිත් ෆයිල් එක තමයි ABI එක. ඒක තමයි අපි ෆ්‍රන්ට් එන්ඩ් එක ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකකින් ඒ කියන්නේ අපිට දැන් ඕක බ්ලොක් චේන් එකේ තිබ්බට වැඩක් නැහැ නේ අපිට ඒක ඇක්සස් කරගන්න ඕනේනේ එක්කෝ වෙබ් එකකින් හරි නැත්නම් මොබයිල් ෆෝන් එකේ ඇප් එකකින් හරි. එතකොට ඒ ඇක්සස් කරන්න මේක කොන්ට්‍රැක්ට් එකත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න තමයි අපි යූස් කරන්නේ ABI එක. right? ඒ ටික කට්ටියට තේරුණාද? right. okay. ඊට පස්සේ අපි මේක ඩිප්ලොයි කරාට පස්සේ තමයි ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ කොන්ට්‍රැක්ට් එකට අදාළ ඇඩ්‍රස් එක. දැන් අපි දන්නවනේ බ්ලොක් චේන් එකක අපි වැඩ කරද්දී අපිට අනිවාර්යෙන් වොලට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වොලට් ඇඩ්‍රස් එකක් තියෙනවා පබ්ලික් කී එක අනිත් එක ප්‍රයිවට් කී එක. අපි පබ්ලික් කී එක තමයි අනිත් අයට ෂෙයා කරන්නේ ප්‍රයිවට් කී එක තමයි අපි ප්‍රයිවට්ලි තියාගන්නේ. මොකද ප්‍රයිවට් කී එක ඒක ලීක් වුණොත් එහෙම අපේ වොලට් එකේ තියෙන හැම දෙයක්ම ඇක්සස් කරන්න පුළුවන්. මොකද දැන් අපිට වෙන කෙනෙක් පාස්වර්ඩ් එකක් දැනගත්තොත් අපිට පුළුවන් ඒක චේන්ජ් කරන්න. නමුත් බ්ලොක් චේන් එකේදී ප්‍රයිවට් කී එකක් අපිට ආයි චේන්ජ් කරන්න වෙන්නේ අපිට ඒක අතහැරලා දාන්න තමයි වෙන්නේ. right? එතකොට අපිට මේක ඩිප්ලොයි කරාට පස්සේ අපිට කොන්ට්‍රැක්ට් එකට හම්බ වෙනවා වෙනම ඇඩ්‍රස් එකක් බ්ලොක් චේන් එකේ. ඒ ඇඩ්‍රස් එක චේන්ජ් වෙන්නේ නැහැ. ඒ ඇඩ්‍රස් එකෙන් තමයි අපි අපේ මේ කොන්ට්‍රැක්ට් එකට හරි කියන්නේ UID එකක් වගේ අර යුනික් ඩෙන්ටිෆිකේෂන් එකක් වගේ තමයි ඒ ඇඩ්‍රස් එක. right? එතකොට අපි ඒක කෝල් කරද්දී අපි නිතරම ඒ ඇඩ්‍රස් එකට තමයි දැන් අපි ඉස්සරහට මොනවද කොන්ට්‍රැක්ට් එකක් ඇතුලේ තව කොන්ට්‍රැක්ට් එකකට කෝල් කරන්නේ කොහොමද කියන්නේ ඇක්සස් කරන්නේ කොහොමද කියන ඒවා කරද්දී එතකොට අපි යූස් කරන්න යන ඒ දේවල් කොහොමද ඒක අපි කෝල් කරන්නේ එතකොට ඔයගොල්ලෝ දකින්න පුළුවන් මේ කොන්ට්‍රැක්ට් එකේ කෝඩ් එක ඇඩ්‍රස් එක අපි යූස් කරනවා මොකද එයාට පින් පොයින්ට් කරනවා මේක තමයි අපි කෝල් කරන්න යන කොන්ට්‍රැක්ට් එක කියන එක right
ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දැන් තියෙනවනේ මොනවද? ಜಾති දෙකක් දැන්ට අපිට සෙන්ට්‍රලයිස් එකයි ඩිසෙන්ට්‍රලයිස් එකයි කියන එක. එතකොට අපි සෙන්ට්‍රලයිස් පැත්තයි ඩිසෙන්ට්‍රලයිස් පැත්තයි ගත්තොත් එහෙම දැන් අපි මේක රන් වෙන්නේ කොහෙද කියලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් සෙන්ට්‍රලයිස් ඇප් එකක් රන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කම්පියුටර් එක හරි නෝමල් කම්පියුටර් එක හරි සර්වර් එක හරි රන් වෙන්න පුළුවන්. right? එතකොට දැන් බ්ලොක් චේන් එක ගත්තත් මොකක් හරි සර්වර් එකක් තමයි. හැබැයි ඒක ඩිසෙන්ට්‍රලයිස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නෙට්වර්ක් එකක තමයි තියෙන්නේ ලොකු. දැන් අපි normal centralized server එකක් ගත්තොත් එහෙම ඒකේ application server එක මෙහෙම තියෙනවා. ඊට පස්සේ database server එක කොහොම තියෙනවා. දැන් නිකන් හරි මේ database server එක down වුණොත් එහෙම මේකට මේ data access කරන්න බෑ. right? එතකොට මේක fail වුණත් එහෙම තමයි. එතකොට අපිට කතා කරන්න පුළුවන් මොනවාද? load balancing ඒ වගේ ගොඩක් දේවල් අපිට කතා කරන්න පුළුවන් මේ ෆේල් වෙනකොට මේ කොහොමද බැලන්ස් කරන්න කියන එක. ඒ වුණාට දැන් මේ ඔක්කොම වැඩ කරන්නේ එක සිංගල් පොයින්ට් එකකින්. එතකොට මේක ෆේල් වුණොත් එහෙම ඒක ඉවරයි. හැබැයි දැන් ඩිසෙන්ට්‍රලයිස් නෙට්වර්ක් එකක් ගත්තොත් එහෙම මේකේ නෝඩ්ස් තියෙනවා හතර වටේ. right? එතකොට මේවා එකට එකක් කනෙක්ට් වෙලා තියෙන්නේ. right? මේකට එකක් කනෙක්ට් වෙලා තියෙන්නේ. දැන් අපි මේ බ්ලොක් චේන් ගැන පොඩ්ඩක් සෙෂන් එකක් කරනවා. අපි පොඩ්ඩක් මේක ටිකක් එහාට ගෙනිහිල්ලා පොඩ්ඩක් අර තියරි හින්දා ඒක මම පොඩ්ඩක් එහාට ගෙනිච්චා කතා කරන්න මුලින්ම මේකේ ඉනිෂියල් ටික කතා කරන්න. right? එතකොට මේ නෝඩ් එක ෆේල් වුණායි කියලා මේ නෙට්වර්ක් එකට ප්‍රශ්නයක් නැහැ. මේ බ්ලොක් චේන් එක මේ නෝඩ්ස් ටිකෙන් වැඩ කරනවා. දැන් බිට්කොයින් නෙට්වර්ක් එකෙන් ගත්තොත් ඒක විශාලම නෙට්වර්ක් එක. ඒක ඒකේ නෝඩ්ස් කොච්චරක් තියනවද කියලා ඒ කියන්නේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ මයිනස්ලා කියන්නේ නෝඩ්ස් එක පැත්තකින් right? එතකොට එක්කෙනෙක් දෙන්නෙක් දැන් හිතන්නකෝ ඔයයි මායි මේක මයින් කරනවා අපි නතර කරයි කියලා බිට්කොයින් එක නතර වෙන්නේ නැහැ. චේන් එක right? ඒක රන් වෙනවා. එතකොට බිට්කොයින් එකේ තියෙන්නේ proof of work. එතකොට දැන් තියෙනවා proof of stake තියෙනවා ගොඩක් ඒ consensus mechanisms තියෙනවා. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. right? ඊට පස්සේ දැන් මේ අපි normal Java Python මොන හරි run කරොත් එක්ක computer එක හරි server එක හරි run වෙනවා. එතකොට අපි Solidity එකක් ලියලා deploy කරොත් එහෙම මේක run වෙනවා EVM එකේ. ඒ කියන්නේ network එකක තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ ඉතරම් network එකක් ගත්තත් මේක globally හැම තැනකම තියෙනවා ගොඩක් nodes right? එතකොට එක node එකක් fail වුණා දෙකක් fail වුණා 100ක් fail වුණායි කියලා ඒක ලොකු impact එකක් නැහැ chain එකට right? එතකොට අපිට අපේ contract එක කොහේ හරි available වෙලා තියෙනවා right? එතකොට අපි data ගැන ගත්තොත් එහෙම දැන් මේක අපි run වෙන එක ගැනනේ කතා කරේ. එතකොට අපි data ගැන ගත්තොත් එහෙම right? data normal hard disk එකේ මේකේ තියෙනවා. ඒ වගේම RAM එකේ තියෙනවා. right? කියන්නේ directly මෙහෙම තමයි use වෙන්නේ. ඊට පස්සේ blockchain එක ගත්තොත් එහෙම දැන් එතකොට hard disk ගත්තම මේක මොනවාද database ගත්තම මේවල තමයි තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේක අර ඒ single failure එක මේක impact වෙන්න පුළුවන්. හැබැයි blockchain එකේ තියෙන blockchain එක ඇවිල්ලා ledger එකක්. එතකොට ඒ ledger එකත් ඇවිල්ලා database එකක් වගේ තමයි. හරි key values තමයි තියෙන්නේ. අපි blockchain session එකේදී ඒක විස්තරාත්මකව අපි කතා කරමු. එතකොට blockchain එකේදී තියෙන්නේ මේක blockchain state එකේ තමයි මේක තියෙන්නේ. blockchain state එකේ right? state අපි variables ගැන කතා කරනවා. එතකොට මේ blockchain state එකේ තමයි තියෙන්නේ ඒක එක දිගටම තියෙනවා.
ඒ වගේම පොදුයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. මේ ඒක නැති වෙන්නේ නැහැ හැමම තියෙනවා. right? ඒ කියන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ සිංගල් ෆේලියර් මේ ඉෂුව එකක් මේකට එන්නේ නැහැ. right? ඊට පස්සේ ගත්තම අපි කොස්ට් එක පැත්තට ගත්තොත් එimhe මේ රනින් කොස්ට් එක පොඩ්ඩක් හරිද? කොස්ට් එකක් හැම එකකටම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගාව කම්පියුටරයක් හරි සර්වරයක් මොනවා හරි කරොත් එහෙම දැන් අපි හිතමුකෝ Java Python වලින් ලියපු එකක් අපි ලූප් එකක් රන් කරනවායි කියලා. right? ලූප් එකක් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා මේකේ ලූප් එකක් කියන්නේ එක තැන කියන්නේ එකම තැන නිකන් කරකිනවා වගේම තමයි ඒක ලූප් වෙනවා ඒ ෆන්ක්ෂන් එක. එකම දේ වෙවි වෙවි යනවා වගේ. හරිද? එතකොට එහෙම ලූප් එකක් රන් කරාට මේකට කොස්ට් එකක් ඇඩ් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් Java Python වගේ මොකක් හරි ලැන්ග්වේජ් වලින් කරාත් ඒ කියන්නේ normal centralized application එකකදී. හරිද? ඒ කියන්නේ මම මේ කියන්නේ server cost එක නෙවෙයි, right? server cost එක නෙවෙයි මේක මේ application එක run කරද්දී යන cost එක කියන්නේ. ඒකට cost එකක් යන්නේ නැහැ, right? ඊට පස්සේ අපි decentralized පැත්තට ආවම මම මේකේ කරන හැම දෙයක්, ඒ කියන්නේ හැම write කරන හැම දෙයකටම මම gas fee එකක් ගෙවන්න ඕනේ. right? gas fee එකක් තියෙනවා. ඒ කියන්නේ මම blockchain එකේ save කරොත් මම ඒකට gas fee එකක් ගෙවන්න ඕනේ chain එකේ තියෙන මොකක් හරි currency එක. අපි තරම් ගත්තොත් අපි ETH වලින් gas fee එක ගෙවන්න ඕනේ. right? ඒ කියන්නේ හැම දෙයකටම write කරන හැම එකකටම අපි payment එකක් කරන්න වෙනවා gas fee එක. right? ඊට පස්සේ අපි මේක අප්ඩේට් කරන එක ගැන කතා කරොත් එහෙම right? අප්ඩේට් ගැන කතා කරොත් මේකට ටක් ගාලා අපිට අප්ඩේට් කරන්න පුළුවන්. right? හැබැයි ඩීසෙන්ට්‍රලයිස් එකේදී අපිට මේක අප්ඩේට් කරන්න බෑ. immutable හින්දා. right? deploy කරාට පස්සේ ඒක අපිට අප්ඩේට් කරන්න බෑ. හැබැයි අපිට අප්ඩේට් කරන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගන්නවා ඒ කියන්නේ කොහොමද අප්ඩේට් කරන්න පුළුවන් විදියට කොන්ට්‍රැක්ට් එකක් ලියන්නේ මොනවද ඒ ප්‍රොක්සි කොන්ට්‍රැක්ට් කියන්නේ මේව ඒ ගැන අපි පොඩ්ඩක් ඉගෙන ගන්න යනවා ඉස්සරහට රයිට් ඒ කියන්නේ ඩිරෙක්ට්ලි නෝමල් අර අපි කෝඩ් එක චේන්ජ් කරලා අප්ඩේට් කරන්නේ ඒක කරන්න බෑ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකේදී රයිට් එතකොට ඕක තමයි කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න ඕන අයිඩියා එක Solidity smart contract වලදී කියන්නේ බේසික් අයිඩියා එක. right? එතකොට මේකෙදි මතක තියාගන්න ඕනේ අපි කෝඩ් එක ලියලා ඩිප්ලොයි කරාට පස්සේ අපිට ඒක ආයි චේන්ජ් කරන්න බෑ. right? චේන්ජ් කරන්න බෑ මොකද immutable හින්දා. එතකොට අපි ඒකයි දැන් අර ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් නිය හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම මොකක් හරි සිකියුරිටි වීක්නස් එකක් තිබ්බොත් එහෙම රිස්ක් එක වැඩි ඒකයි. ඒකයි අපි ගොඩක් දැන් ස්මාර්ට් කොන්ට්‍රැක්ට් ලියලා ඒක ඩිප්ලොයි කරලා DF එකක් හදලා ඩිප්ලොයි කරනවට වඩා වියදමක් යනවා මේ සිකියුරිටි ටෙස්ටිං වලට. right? ඒ අපි බෙස් ප්‍රැක්ටිසස් ටික තියාගන්න ඕනේ කොහොමද ඩිප්ලොයි කරන්නේ ඒ කියන ටික ගැන. right? ඊට පස්සේ අපි බලමු දැන් මේක තමයි අපිට බේසිකලි කතා කරන්න තියෙන ටික. ඊට පස්සේ අපි දැන් මේක උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි Solidity වලින් ලියලා අර කෝඩ් එකක් ඩිප්ලොයි කරා කියන්නේ ආයි චේන්ජ් කරන්නම් බෑ. ඒ ගන්නට මතක අපි ඔළුවේ තියාගත්තා නම් ලේසි. right? ඒ කියන්නේ අර අපි වෙන කෝඩ් එකක් ගාලා චේන්ජ් කරලා මේවා කරන්න පුළුවන් නේ. එහෙම මේක ඒ විදිහට කරන්න බෑ. හැබැයි අපිට upgradable contract ලියන්න පුළුවන්. right? අපි ඒක ටිකක් ඒක ඇඩ්වාන්ස් මේ concept පැත්තට තියෙන අපි ඒක එතනට එනකොට අපි ඒ ටික බලමු. right? okay මේ කතා කරපු ටිකේ මොන හරි ඉෂුව එකක් තියෙනවද කාට හරි?
ඔයගොල්ලෝ නිතරම අපි දැන් ප්‍රශ්න අපි අහද්දී නිතරම මතක තියාගමු මේ අපි දැන් එදා කතා කරන ටික විතරක් මුලින්ම යමු. මොකද ඉස්සරහට තියෙන ඒවා ගැන අහන්න යන්න එපා. අහුව මට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර මේකේ මුල ඉඳන්ම යන එක්කෙනෙක්ට එකක් ඒක තේරුම් ගන්න අමාරුයි සහ අපි එදා ඒ කියන්නේ plan එකෙන් පොඩ්ඩක් පිට යනවා එතකොට. right? ඒකයි. right. ඕකේ එහෙනම්. අපි එහෙනම් right අපි එහෙනම් ඊට පස්සේ බලමු ඩිප්ලොයි කරාම දෙන ඇඩ්‍රස් එකද කොයින් වල වෙන්නම ඇඩ්‍රස් එකක් තියෙන කියලා මැක්සිමම් අහලා තියෙනවා. දැන් අපි දැන් කොයින් එකක් කිව්වම දැන් ERC20 ටෝකන් එකක් කියමුකෝ අපි. අපිට ඒක මොකක් හරි නමක් කැමති නමක් එතකොට ටික එකක් යූස් කරලා අපිට පුළුවන් ඩිප්ලොයි කරන්න. right? ඒ ඩිප්ලොයි කරාම අපිට හම්බ වෙනවා ඇඩ්‍රස් එක. ඒක තමයි ඔය කොයින් එකේ ඇඩ්‍රස් එක කියන්නේ. ඒ කියන්නේ කන්ට්‍රැක්ට් එකේ ඇඩ්‍රස් එක තමයි ඒක. ඒ කියන්නේ ඕනම එකක් කොයින් එකක් හෝ මොකක් හරි අපි ඒක ඩිප්ලොයි කරාම අපිට අනිවාර්යෙන් හම්බ වෙනවා ඒකට ඇඩ්‍රස් එකක්. ඒ කන්ට්‍රැක්ට් අපි මොකක් ඩිප්ලොයි කරත් ඒක කන්ට්‍රැක්ට් එකක්. right? ඒ කන්ට්‍රැක්ට් එකට අදාළ ඇඩ්‍රස් එක තමයි දෙන්නේ අපිට. එතකොට අපි ඒක ERC20 ටෝකන් එකක් විදිහට ඩිප්ලොයි කරාම ඒක කන්ට්‍රැක්ට් එකක්නේ. එතකොට ඒකට අපිට හම්බ වෙනවා ඒකට අදාළ ඇඩ්‍රස් එක. එතකොට අපි මේ කොයින් එකේ ඇඩ්‍රස් එක කියන්නේ ඒක තමයි. දැන් හිතන්නකෝ අපි ෆේක් ටෝකන් එකක් හදනවා කියලා. උදාහරණයක් විදිහට අපි USDT එකටම ෆේක් ERC20 ටෝකන් එකක් හදනවා. right? එතකොට ඒ ලෝගෝ එක දාලා ඔක්කොම දාලා ඒ ඔක්කොම ටික දාලා හදත හැකි. right? හැදුවට අපිට දැන් පෙනුමයි ඔක්කොම එක වගේ වෙන්න පුළුවන්. අපිට වෙරිෆයි කරගන්න තියෙන එකම ලේසිම දේ තමයි ඒ කන්ට්‍රැක්ට් එකේ ඇඩ්‍රස් එක. නිතරම අපි ඔය ඩෙක්ස් වල දේවල් මොන හරි කරද්දී වොලට් වල කරද්දී නමින් සර්ච් කරාට මතක තියාගන්න නමට වඩා ඔයගොල්ලෝ නිතරම යූස් කරන්න පුරුදු වෙන්න ඕනේ ඇඩ්‍රස් එක. එතකොට ඒ ඇඩ්‍රස් එකෙන් මෙයා කරා මේ කන්ට්‍රැක්ට් එකම තමයි අනිවාර්යෙන් එන්නේ. ගොඩක් ඔය ස්කෑම්ස් අනම්මනයි යන්නේ ඔය අපි සාමාන්‍ය විදියට චෙක් කරන්න ගියා. right? අපි ඇඩ්‍රස් එක දාලා චෙක් කරාට පස්සේ ඒක හරි අපි දන්නවා අනිවාර්යෙන් මේ කන්ට්‍රැක්ට් එකම තමයි ආවේ කියන එක. right? okay. එතකොට අපි අද බේසික් විදිහට අපි අද පොඩි කන්ට්‍රැක්ට් එකක් අපි ඩිප්ලොයි කරන්න යනවා. ඔයගොල්ලන්ට පුළුවන් නම් ඔයගොල්ලෝ රීමික්ස් එක දාගන්න. right? රීමික්ස් එක දාගන්න. එතකොට right. ඔයගොල්ලන්ට මම හිතන්නේ මගේ රීමික්ස් ID එක පේනවා ඇති ඔන්ලයින් එකනේ. පේනවනේ. okay. ඒකේ මෙහෙම හෝම් එක එනවා. ඒක අපි අයින් කළා දාමු ඒක වැඩක් නෑ හෝම් ටැබ් එක. right? ඕකේ. එතකොට මේ රීමික්ස් එක ඇවිල්ලා ඊතරම් වලින් අපිට දීලා තියෙන එකක් ඩෙවලොප්මන්ට් වලට අපිට මේකෙම ලියලා මේකෙම ඩිප්ලොයි කරන්න පුළුවන්. right? ගොඩක් දේවල් මේක කරන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ මේක යූස් කරන්නේ නැහැ. එහෙම ඩෙවලොප් කරන්න
දේවල්වලට අපි ගොඩක් ට්‍රේනින් වලට තමයි අපි යූස් කරන්නේ. රයිට්. එතකොට අපිට මේක යූස් කරලා අපිට බේසික් ටික අපි මුලින්ම ඉගෙන ගන්න යනවා. ඊට පස්සේ අපි යනවා අපේ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එකට. එතකොට මේ ඩෙවලොප්මන්ට් එන්වයරන්මන්ට් එක පටන් ගන්න කලින් මම විශේෂයෙන් Windows users-ලට මම දෙන්නම් පොඩි වීඩියෝ එකක් කොහොමද ඔයගොල්ලොන්ගේ ලැප්ටොප් එක OS එක මේ හදාගන්නේ අපේ ඩෙවලොප්මන්ට් වලට හරියන විදිහට කියන එක. මොකද ගොඩක්ම Linux Unix තමයි අපි යූස් කරන්න ඕනේ මේකට. ඒතකොට ගොඩක් ලේසි. මොකද ගොඩක් හැම දෙයක්ම යන්නේ ඒකෙන් හින්දා. රයිට්. ඕකේ. අපි රිමික්ස් එකට ආවම රිමික්ස් එකේ මෙතන තියෙනවා ෆයිල් එක්ස්ප්ලෝරර් එක. රයිට්. ක්ලික් කරාම මෙතන ෆෝල්ඩර්ස් අපිට මෙතන ෆෝල්ඩර් හදන්න පුළුවන්, ෆයිල්ස් හදන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මෙතන ෆයිල් සර්ච් එක තියෙනවා. මෙතන තියෙනවා Solidity compiler එක. මේක ගොඩක් වැදගත්. ඒ කියන්නේ අර අපි ඉස්සෙල්ලා මුලින්ම කතා කරන්නේ EVM එකක් ගැන. ඒ කියන්නේ ඊතරම් virtual machine එක. right. එතකොට ඒ EVM එක ඒ compiler එකේ versions තියෙනවා. ඒ කියන්නේ අපි Solidity අපේ code එක ලියන version එකට ඕනේ අපි compile කරගන්න. එතකොට අපි මේ version එක දැම්මම දානවා මේ අපේ මේ කෝඩ් එකට යූස් කරන්න ඕනේ මොන version එකෙන් ඉඳන් මොන version එක දක්වාද කියන එක අපි define කරන්න යනවා. right. එතකොට අපිට මෙතනින් පුළුවන් මේ කැමති version එකක් දාන්න. මම දාන්නම් 0828 කියන එක. right. මෙතන අපිට ඒ කියන්නේ මේකෙන් පල්ලෙහාට යනකොට එක වෙනස්කම් ගොඩාක් තියෙනවා. right. changes ගොඩාක් තියෙනවා. එතකොට අපිට සමහර features වැඩ කරන්නේ නැහැ. මොකද මේක Solidity කියන්නේ නිතරම දැනටත් අප්ඩේට් වෙමින් යන ලැන්ග්වේජ් එකක්. right. ඉස්සර තිබ්බ ගොඩාක් ප්‍රශ්න දැන් ගොඩක් දුරට මේකේ රිසෝල්ව් කරලා අප්ඩේට් වෙවි යනවා. එතකොට ඒ යන අප්ඩේට්ස් ටික තමයි මේ විදියට එන්නේ. එතකොට නිතරම මතක තියාගන්න දැන් මේ 8 point වලින් යන ඒවා ඒකට කියන්නේ ලොකු මේජර් මේවා නැහැ. නමුත් 8 වලින් ඉඳන් 9 වල දැන් හිතන්නකෝ අපි 7 වගේ යූස් කරනවා කියලා 7 වලින් ඉඳන් 8 වලට එද්දී ඒක ලොකු චේන්ජස් වගේක් තියෙන්න පුළුවන්. මොකද මේජර් අප්ඩේට් එකක් ඉඳලා. right. ඒක අපි ටිකක් හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. right. මම දානවා 828 එක. ඊට පස්සේ මෙතනට තියෙන්නේ අපි මේ ෆයිල් එක හදලා කම්පයිල් කරන ඒ ටික තමයි මෙතනට එන්නේ. right. මම දැන් මෙතනට යන්නේ නැහැ. මෙතන අපි version එක දාගත්තා. right. ඊට පස්සේ අපි ආයි ෆයිල් එක්ස්ප්ලෝරර් එකට එමු. ඊට පස්සේ මෙතන තියෙනවා console එක. මේක මේ area එක. මෙතන අපි කරන දේවල් මෙතන තමයි console එකේ print වෙන්නේ, compile කරන ඒවා, run කරන ඒවා කොහොම ටික. right. ඊට පස්සේ අපි මෙතන හදාගමු ෆයිල් එකක්. right. අපි new ෆයිල් එකක් යමු. අපි මොකද්ද දාන්නේ මේකට නම? my contract කියලා. my contract.sol කියලා දාලා අපි contract එකක් හදාගමු. right. එතකොට මේකේ මේ Solidity ඒගොල්ලෝගේ icon එක එතනට ආව logo එක. right. ඊට පස්සේ අපි මේ Solidity වල පටන් ගනිද්දිම අපි මුලින්ම ලියන්න ඕනේ එක දෙයක් තියෙන. දැන් අපි සාමාන්‍යයෙන් කමෙන්ට් කරනවා කියන එක ගොඩක් අය දන්නවා. ඉතින් අපි කතා කරමු. මෙතනට දෙන්න ඕනේ අපේ license type එක මොකක්ද කියන එක. right. ඒක නොදුන්නොත් කියන්නේ මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි කම්පයිල් එකෙන් warning එකක් දෙනවා අපිට. ඒක නැති වුණොත්. right. ඒ කියන්නේ මේක license එක මොකක්ද කිය අපි අපේ මේ code එකේ license එක. හරිද? එතකොට අපි ගොඩක් දුරට මේක දාන්නවා අර SPDX license identify MIT කියලා අපි මේකට දානවා. right. එතන මේ MIT කියන්නේ ඒ කියන්නේ ලෝකේ ජනප්‍රියම open source license එක. හරිද? එතකොට ඒකේ තේරුම තමයි
මේකෙදි ඒ කියන්නේ මේ මම ලියන කෝඩ් එක තියෙනවානේ. මේ කෝඩ් එකේ ලයිසන් එක පබ්ලික්ද ප්‍රයිවට්ද මොකක්ද කියන එක අපිට දාන්න පුළුවන් කොපිරයිට් එක අපේ. රයිට්? කොපිරයිට් එක තමයි මෙතන දෙන්නේ. එතකොට අපි MIT කියලා දුන්නම මම ඒකෙන් ඇත්තටම කියන්නේ මේ කෝඩ් එක ඕන කෙනෙක්ට ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම වග කියන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ ලියපු එක්කෙනා තමයි ඒක කියන්නේ මේක ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන් ඕන දෙයකට. හැබැයි මම වග කියන්නේ කියන එක තමයි ඒකෙන් කියන්නේ. රයිට්? එතකොට ඒක අපි අනිවාර්යෙන් උඩින්ම දාන්න ඕනේ. රයිට්? ඊට පස්සේ තමයි අපි දාන්න ඕනේ ප්‍රැග්මා සොලිඩිටි කියලා අපි ලියන්න ඕනේ මොකද්ද මම මේකේ යූස් කරන්න යන කම්පයිලර් වර්ෂන් එක කියන එක. රයිට්. අපි මුලින්ම ලයිසන් එක මේ ඩබල් ස්ලෑෂ් එක ගැහුවම ඒ කියන්නේ කමෙන්ට් කරනවා. කමෙන්ට් කරනවා කියන්නේ මේ ලයින් එක කම්පයිල් එක අල්ලන්නේ නැහැ. රන් කරන්නේ නැහැ. රයිට්. එතකොට මේක මේ දාලා මට මෙතන ඕන දෙයක් ලියන්න පුළුවන්. එතකොට මට නිකන් හිතන්න ඔය මේ මෙතඩ් එකෙන් වෙන්නේ මේ දේ ගැන කියලා නිකන් අර මට හෝ ආයි සැරයක් කාට හරි බලන කෙනෙක්ට අයිඩියා එකක් ගන්න මට කමෙන්ට් කරන්න පුළුවන් මේ විදියට. රයිට්. එතකොට මෙතන අපි දාන්න ඕනේ spdx right slash license right මේක මෙහෙම දිගටම ටයිප් කරන්නත් පුළුවන් නැත්නම් අපිට පුළුවන් ඊළඟට ලියන්න ඕනේ අපි ප්‍රැග්මා කියන එක. මේ ඉතින් ප්‍රැග්මා කියලා එන්නේ. මේ ප්‍රැග්මා එක ගත්තම enter එක ගැහුව ගමන් ඔටෝමැටිකලි ඔයාට උඩට එනවා SPDX license identifier MIT කියලා. right MIT කියලා එනවා. එතකොට දැන් මේක නැතුණොත් බර්න් කරනවා. right මේක එහෙම මට මතක විදියට කම්පයිල් කරන්න දුන්නෙත් නැද්ද මන්ද ඉස්සරලා. right මේක එතකොට අපි අනිවාර්යෙන් දාන්න ඕනේ අපේ ලයිසන් එක. ඊට පස්සේ අපි මෙතන ලියන්න දානවා ප්‍රැග්මා සොලිඩිටි මෙතන දානවා version එක මොකක්ද කියලා. right එතකොට අපි මේකේ කියන්නේ මේ ප්‍රැග්මා සොලිඩිටි කියන එකේ තේරුම තමයි මම කියනවා මෙන්න මේ version එක තමයි මොකද ට්‍රාන්ස්ලේටර් කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික මම ලියලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ බයිනරි එකට මේකට මොකෙන්ද මෙන්න මේ version එකකින් කියන එක තමයි මම කම්පයිලර්ට කියන්න යන්නේ. right එතකොට මම මෙතනට version එක දෙනවා. right 0. අපි දැම්මේ අතන 8.28 right ඕකේ. එතකොට මම මේ කැරට් මාක් එකෙන් මොකද්ද දීලා තියෙන්නේ? මේකෙන් මෙන්න මේකෙන් කියන්නේ 0.8.28 වල ඒකේ ඉඳන් ඉහළට. ඒ කියන්නේ 2 9 30 40 ඒ කියන්නේ 8 ඕන එක. ඒ කියන්නේ ඒත් 28 වලින් උඩ වෙන්න ඕනේ. හැබැයි 9 10 බෑ. right 9 10 බෑ. ඒ කියන්නේ මේජර් version එක වෙනස් වෙන්න බෑ. මේ මයිනර් version එක change වෙන්න පුළුවන් කියන එක තමයි අපි මේක කියන්නේ. right එතකොට මේකෙදි අපිට ගොඩක්ම කියන්නේ හිතන්නකෝ අපිට versions මේකේ 80 ඉඳන් 30 වෙනකන් මේ අතර ඕන එකක් එහෙම අපිට දෙන්න පුළුවන්. අපි මේ වෙලාවේදී මේ විදිහට තමයි මේක දැනට යූස් කරන්න යන්නේ. right මම හිතනවා ඒක අයිඩියා එකක් එන්නේ නැති කියලා. මොකද මෙතන ඉඳන්ම අපි ඒක පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ කතා කරන්නේ නැත්තම් ඒක ගැන අයිඩියා ගන්න නැති වෙනවනේ. right මේක මොකද්ද තියෙන්නේ ඇයි කියන එක. right okay ඊට පස්සේ අපි මුලින්ම දාගත්ත ලයිසන් එක මොකද්ද? ඊට පස්සේ අපි දාගත්තා මොකද්ද solidity version එක අපි use කරන්න යන. ඒ කියන්නේ අපි compiler කියන මේක තමයි අපි use කරන්නේ. මම compile කරන්න ඕනේ මේකෙන් කියන එක අපි කියන්නේ මෙතන version එකේ. right ඊට පස්සේ දැන් අපි contract එකක් ලියන්න යන්නේ. ඒතර contract එක මුලින්ම අපි initialize කර ගන්න ඕනේ contract එක මොකද්ද කියන එක. right
එතකොට මම මුලින්ම මේක කොන්ට්‍රැක්ට් එකක් කියලා කියන්න අපි මෙතන ලියන්න ඕනේ කොන්ට්‍රැක්ට් කියලා මුලින්ම දාගන්න ඕනේ. right කොන්ට්‍රැක්ට්. ඒක ඇවිල්ලා කීවර්ඩ් එක. හරිද? ඒක ඇවිල්ලා කීවර්ඩ් එකක් Solidity වල තියෙන. ඊට පස්සේ මම දෙනවා මෙතන කොන්ට්‍රැක්ට් එකේ නම. right? මම දානවා my contract කියලා මෙතනට නම දෙනවා. දීලා මම curly braces open එකයි close එකයි දාගන්නවා. right? center එකක් දී ගන්නවා. දැන් මේ curly braces තියෙනවනේ. මේ curly braces දෙකෙන් කියන්නේ මේ මගේ contract එකේ area එක තමයි මාක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ ලියන ඔක්කොම දේවල් මේ contract එකට තමයි අයිති වෙන්නේ. ඒකේ border එක තමයි අපි දැන් මේ මාක් කරලා තියෙන්නේ. right? දැන් මේක ඇතුලේ තමයි අපි හැම දෙයක්ම ලියන්න යන්නේ. ඊට පස්සේ මේන්ලි අපි දැන් ලැන්ග්වේජ් එකක් ගත්තාම ලැන්ග්වේජ් එකක තියෙනවා variables තියෙනවා, ඒ කියන්නේ data types, functions, එතකොට flow controls කියලා කිහිපයක් තියෙනවා. දැන් අපි මුලින්ම අපි ගමු අපිට ඕනේ මගේ නමයි වයසයි සේව් කරගන්න මේ කොන්ට්‍රැක්ට් එකේ. right? සහ මම ඔන්ලයින්ද කියලා. අපි නිකන් උදාහරණයක්. හරිද? එතකොට මගේ නම ගත්තොත් එහෙම එන්නේ numbers. right? numbers වලින් තමයි එන්නේ ඉලක්කම් වලින්. එතකොට මගේ age එක ගත්තොත් numbers වලින් යනවා. එතකොට නම ගත්තොත් එහෙම යන්නේ string වලින්. string කියන්නේ අපේ normal characters වලින් යන එකට තමයි strings කියලා අපි use කරන්නේ. right? ඊට පස්සේ මම ඔන්ලයින්ද නැද්ද yesද noද කියන එක අපි use කරනවා boolean කියන එක bool එක. right? මේ ඇවිල්ලා data types. එතකොට අපිට data types තියෙනවා ಜಾති 3ක්. දැනට අපි first අද use කරන්න යන. හරිද? එතකොට අපි මුලින්ම අපි මේ variables ටික අපි declare කරගන්න යනවා. හරිද? එතකොට මේ declare කරගන්න යන මේ අපි main උඩම මේ variables වලට කියන නමක් තියෙනවා. ඒකට කියනවා state variables කියලා මේ contract එකේ. හරිද? state variables කියන්නේ මේ ටික ආයි blockchain එකේ දිගටම තියෙන්න යන variables. ඒ කියන්නේ මේ දේවල් අපිට හැමදාටම ඕනේ කියන එක තමයි අපි කියන්නේ යන්නේ. right? එතකොට මම මුලින්ම first variable එක මම දාගන්නම් string එකක්. right? strings වල අපිට පුළුවන් අපේ නම ගම වාසගම address ඒ කියන්නේ letters words use වෙන හැම දෙයක්ම අපිට මේකට use කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම දානවා මගේ data type එක මුලින්ම ලියනවා data type එක string. ඊට පස්සේ මම මෙතන දානවා මේක public. public කියන්නේ මේක එළියට access කරන්න පුළුවන් කියලා. අපි public private මේව ගැන වෙනම මේ ඉස්සරහට කතා කරනවා. right? අපි ඒ තැන්වලදී අපි පොඩ්ඩක් ඒ ටික deep අපි කතා කරන්න යනවා. ඊට පස්සේ string public මම කියනවා මේක access කරන්න පුළුවන්. අනිත් එක මේ remix එකේ තියෙන වාසියක් තමයි අපි public කියලා දැම්මට පස්සේ මේකේ deploy කරාම අපිට access button එකක් දෙනවා ටක් ගාලා අර read button එක. right? okay. ඊට පස්සේ අපි මෙතන දෙනවා name කියලා දෙනවා. හරිද? අපි දැන්ට මොකක්ද දාන්න යන්නේ name first variable එක. right? ඊට පස්සේ අපි දෙන්න ඕනේ මගේ age එක store කරගන්න. හරිද? දැන් අතර මේ කරන්නේ මම මගේ data store කරන්න තමා මේ variables හදාගන්නේ. right? ඊට පස්සේ අපිට age එක දාන්න පුළුවන් uint. දැන් මේකේ suggestions වලට
එනවා. uint ගත්තම අපිට integer values unassigned integer values මේ මෙතන තියෙනවා 256 තියෙනවා. දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මෙතනට ආවම 8 තියෙනවා. right 8 තියෙනවා. ඒ කියන්නේ 16 තියෙනවා 32 තියෙනවා මෙහෙම 64 256 ඔහොම දිගටම තියෙනවා. එතකොට මේ ඒකෙන් කියන්නේ මේකේ කැපැසිටි එක මේ අපේ දැන් අපි මේ ස්ටෝර් කරන්නනේ මේක හදන්නේ. එතකොට මේකට කොච්චර බිට්ස් ගාණක් බයිට්ස් ගාණක් කියන්නේ කැපැසිටි එකක් තියනවද කියන එක තමයි ස්ටෝර් කරගන්න. right අපි ඒ ටික අපි මේ ඉන්ටිජර් දැන් මේක විශේෂයෙන්ම මේ uint වල තියෙනවා ලොකු ප්‍රශ්න ටිකක්. අපි ඒවත් ඉස්සරහට කතා කරනවා security ඒවත් එක්ක. right එතකොට අපි මෙතනට 256 එකක් use කරනවා. ඒකත් අපි public ඒ වගේම මේක අපි දානවා age කියලා. හරිද? දැන්ට අපි ඔන්න variables දෙකක් හදාගත්තා. ඒ කියන්නේ අපේ data store කරගන්න variables දෙකක් තමයි අපි මුලින්ම හදාගත්තේ. right ඊට පස්සේ අපි එකක් දාගන්නවා ඉස්සෙල්ලා කිව්වා වගේ bool එක. right boolean එක. boolean වල තියෙන්නේ 0 1 විතරයි. true false. right ඊට පස්සේ අපි bool ඒකත් අපි public එකක් විදිහට දාගන්නවා. අපි මේක දාගමු is online හරි is active හරි. right is online දාගමුකෝ අපි. right is online දාගන්න. එතකොට මේ variables තුනම මේ වලට කියනවා අපි state variables කියලා. අපිට දැන් අපිට මේක දැනගන්න ඕන හින්දා අපි නිකන් මෙතනින් comment එකක් දාගන්නවා. මේ වගේ / දෙයක් දාගෙන දාලා අපිට පුළුවන් comment එකක් දෙන්න. එතකොට මේ row එක compile කරන්න යන්නේ නැහැ. right අපිට මෙතන දාගන්න පුළුවන් state variables කියලා. හරිද? මේක දාන්න ඕනේ නෑ. හොඳයි මේක අනිවාර්ය දෙයක් නෙමෙයි. මම මේක දැනට අර ඔයගලොන්ට කියලා දෙන්නත් එක්ක අපි කොහොමද කමෙන්ට් කරන්න කියන එක ඒකට තමයි ඒක දාගත්තේ. right okay දැන් අපි මේකේ දැන් මේ කොන්ට්‍රැක්ට් එකේදී දැන් මේ රීමික්ස් එක පොඩ්ඩක් හොඳට මම හිතන්නේ අප්ඩේට් කරලා දෙනවා. ඒගොල්ලෝ මේ සජෙෂන්ස් එහෙම එනවා. රීමික්ස් AI assistant එකක් තියෙනවා මේකේ. right ඒක හොඳයි. right okay එතකොට අපි variables ටික දැන් set කරගත්තා. දැන් අපිට ඕනේ දැන් මේක යන ගමන් මොකද්ද මේ සිස්ටම් එක රන් වෙන ගමන් අපිට ඕනේ මේ variables change කරන්න. එතකොට තියෙන මේ change වෙලා තියෙනවා බලා ගන්න. ඒ වගේ අපිට ඕන වෙනවා සිස්ටම් එකේදී. right අපේ contract එක ඒ විදිහට අපිට check කරලා බලා ගන්න. right ඊට පස්සේ ඒ දේවල් කරන්න අපි use කරන්නේ functions වලින් තමයි අපි මේ contract එකේ දේවල් කියන්නේ විශේෂිත දේවල් කියන්නේ age එක set කරන්න age එක get කරන්න ඒ වගේ දේවල් අපි කරන්න යන්නේ. right අපි මුලින්ම බලමු sorry contract එකට function එකක් දාලා. right එතකොට function එකක් දැන් අපි දැන් මෙතන name කියන variable එකට දාන්න අපි යාට කියන්න ඕනේ මේ name කියන එක මොකක්ද කියන එක. එතකොට අපි මෙයාට කියලා දෙනවා මේ name කියන්නේ string එකක්. ඒක හැබැයි public. right ඒක public ඒකේ type එක තමයි string. මේකේ age එක මේ variable එක age එක මේ age එක මොකන්ද? ඒක ඇවිල්ලා uint256 type එකේ එකක්. ඒ type එකට අදාළ data මේක අපිට store කරගන්න. ඊට අපි දානවා මෙතන is online. ඒක මොකද්ද? ඒක ඇවිල්ලා bool එක. ඒ කියන්නේ boolean එක. එතකොට compiler දන්නවා මේවා මොනවද කියන එක. right ඊට පස්සේ අපි මේ ටික අපිට වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න අපිට ඕන වෙනවා මුලින්ම අපි age එක අපි බලමු set කරන්න. හරිද? අපි age එක set කරනවා නම් කොහොමද කරන්නේ? right අපි function එකක් declare කරගන්නවා. එතකොට function එකක් නැගන අපි function කියලා
මෙතන දාගන්න ෆන්ක්ෂන්. ඊට පස්සේ අපි දානවා set age ෆන්ක්ෂන් name එක. මුලින්ම ඩික්ලෙයාර් කරා අපි මොකද්ද? ෆන්ක්ෂන් එකක්. ඒ ෆන්ක්ෂන් එකේ නම තමයි set age කියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතෙන්ට පැරාමීටර්ස් දාන්න. මේකට ඒ කියන්නේ මොනවද මම ඒ කියන්නේ මොනවා හරි data ඇතුළත් කරනවද කියන එක මෙතෙන්ට කියන්න පුළුවන්. එතකොට මම ඇත්තට කරන්න යන්නේ මගේ ඒ කියන්නේ මේකේ age කියන variable එක මට change කරන්න ඕනේ. ඒකනේ කරන්න ඕනේ. right? එතකොට ඒක change කරන්න මම මේ ෆන්ක්ෂන් එක ඇතුළට මොනවාද පුළුවන්කමක් තියෙන්න ඕනේ මොන හරි පැරාමීටර්ස් ඒ කියන්නේ මොකක්ද එජ් එක කියන එක දාන්න පුළුවන්කමක් දෙන්න. එහෙනම් මම මේ බ්‍රැකට්ස් ඇතුලේ මම දෙන්න ඕනේ මොනවද මම මේකට පාස් කරන variables කියන එක පැරාමීටර්ස් කියන එක. එහෙනම් මම දෙනවා මට එජ් එක දාන්න ඕනේ. එජ් එක ඇවිල්ලා uint 256 අපි දැම්මේ 256 ඊට පස්සේ දෙනවා underscore age. මම දැන් මෙතන මේකේ පැරාමීටර් එකේ name එක දුන්නා underscore age කියලා. මෙතනට මට ඕන එකක් දෙන්න පුළුවන්. හරිද? හැබැයි මම මෙතන underscore age කියලා දෙන්නේ මේක ඇවිල්ලා අපි programming වලදී use කරන best practices. right? එතකොට ඒ කියන්නේ මේ නිතරම මේවා කියන්නේ පැරාමීටර්ස් වලට use කරද්දි මේ වගේ අන්ඩර්ස්කෝර් එකක් එක දාද්දි එතකොට ඔයාගේ කෝඩ් එක දැක්කම ඔයා git කරලා මේව දැම්මම ඔයා මොකකට හරි ඔයාගේ git එක දුන්නම බලන්න ඔයාගේ කෝඩ් එක බලද්දි right ඔයා කෝඩ් එක ලියලා තියෙන විදිහට ඒක කෙනා දන්නවා right මෙයා කියන්නේ කෝඩින් වල හොඳ තැනක ඉන්නවයි කියන එක අයිඩියා එක එනවා ඔයාගේ කෝඩ් එක දැක්ක ගමන් right ඒ මේක ඇවිල්ලා මේ රූල් එකක් නෙවෙයි right රූල් එකක් නෙවෙයි ඕකේ දැන් අපි මේකට දානවා age එක right ඊට පස්සේ මම දෙනවා මේක public කියලා right publicly available කියලා දැනට මතක තියාගන්න මේ ටික මම වෙනම ඔයගලන්ට මේ පැහැදිලි කරනවා right ඊට පස්සේ ආයි curly brackets දා ගන්නවා open and close දාලා මම enter එකක් දා ගන්නවා ඒක කියන්නේ මේ set age කියන function එකේ area එක තමයි boundary එක තමයි මේ area. එතකොට මේ curly braces ඇතුලේ තමයි මම ඔක්කොම දේවල් ලියන්න ඕනේ. right? okay. ඊට පස්සේ දැන් මම මොකද්ද කරන්න යන්නේ? දැන් මේ function එකෙන් මම ගන්නවා user enter කරන age එක. right? ඒ age එක අරගෙන මම මොකද්ද ඇතර කරන්න ඕනේ? කරන්න ඕනේ ඒ age එක assign කරගන්න ඕනේ මේ name කියන එකට. right? ඒ age එක assign කරගන්න ඕනේ මේ name කියන එකට. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මෙන්න age එකට මම කියනවා මේ age එකට equal මේ equal කියන්නේ අර සමාන කරනවා නෙවෙයි මේ equal එකෙන් කියන්නේ assign කරනවා කියන එක. හරිද? මේක assign එක. මේකට අපි double equal දැම්මොත් තමයි මේක සමානද කියන එක බලන්නේ. අපි ඉස්සරහට flow control සේව කරද්දී මේ next week එකේ අපි ඒ ටික බලන්න යනවා. right? අපි දැන්ට කරන්නේ මේක assign කරනවා. ඒ කියන්නේ මේකෙන් එන input එක මේකට අපි assign කරන්න යන්නේ. එතකොට මෙතනට එන්නේ මොකෙන්ද? මොන variable එකෙන්ද එන්නේ? මේ underscore age එක තමයි අපි මෙතනට දාන්නේ. කියන්නේ මෙතනට එන data එන්නේ underscore age කියන variable name එකේ. right? parameter එකේ. right. ඒක ඒ කියන්නේ අපි assign කරා එතනින් ඒක ඉවරයි. හරිද? okay. එතකොට අපි right age එක එතනින් ඉවර කරගත්තා. දැන් අපි බලමු නිකන් මේක මේ වැටද දන්නේ right බලමු නිකන් compile කරලා right compile වෙනවා මෙතන මේ green tick එකක් වැටුණානේ මෙතන tick එක වැටෙන්නේ නැති වෙන හේතුවක් තියෙනවා මෙතන ඔයා හරි compile එක දුන්නේ නැත්නම් ඒ කියන්නේ අපි මෙතන දුන්නානේ 0.8.28 කියන එක. ඒතර මෙතනින් අපි select කරගන්න ඕනේ ඒ version එක right මෙතනට ගිහිල්ලා
මේක කම්පයිල් කරාම අපිට ඒක එනවා. right sorry right අපි මේක මෙතනට ගියා Solidity compiler කියන තැනට ගිහිල්ලා කම්පයිල් කරලා බැලුවා කම්පයිල් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ යන්නේ ඊළඟ යට තියෙනවා deploy and run transactions කියලා. එතනට ගියාම මෙතන තියෙනවා environment එක එහෙම කියලා. එතකොට මේක select වෙලා තියෙනවා දැන් remix VM Osaka එක. right මෙතන ගොඩාක් දේවල් තියෙනවා. නමුත් default තියෙන එක ඔයගොල්ලෝ use කරන්න දැනට. right Osaka එක. ඊට පස්සේ මෙතන accounts කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මතක තියාගන්න අපිට blockchain එකේ වැඩ කරද්දී ඒ අදාළ blockchain එකේ wallet එකක් අපිට තියෙන්න ඕනේ. සහ ඒ blockchain එකේ native coin එක අපි ගාව තියෙන්න ඕනේ gas වලට ගෙවන්න. right අපි ඊතරම් use කරන්නේ කියන්නේ ඊතරම් base polygon right ඒ කියන්නේ මොනවා use කරත් ඒ අදාළ native token එක තියෙන්න ඕනේ. right එතකොට දැන් මේක ඊතරම් හින්දා ETH තියෙනවා. දැන් මේ account එකට ගියාම මෙතන තියෙන accounts ගොඩාක් තියෙනවා. 10ක් 12ක් විතර ඇති මෙතන. right එතකොට මේ හැම එකම 100 ETH තියෙනවා. ඒ කියන්නේ මේ ඇවිල්ලා ටෙස්ට් ඒවා. හරිද? ඇත්ත ඒවා නෙවෙයි. right ඕකේ අපි ෆස්ට් account එක සිලෙක්ට් වෙලා තියෙනවා. right ඊට පස්සේ මේව මොනවාක්වත් change කරන්න යන්න දෙයක් නැහැ. මෙන්න මෙතන contract කියන තැන බලන්න වාගේ මේ ඔයා දැම්ම නම බලන්න දැන් මම my contract නේ my contract එක සිලෙක්ට් වෙලා තියෙනවා. right ඊට පස්සේ මෙතන තියෙනවා deploy කියලා බටන් එක. ඊට පස්සේ deploy කියන එක ඔබන්න බලන්න. එබුව ගම ඔයගොල්ලන්ට පේනවා මෙතන green tick mark එක එනවා. ඒ කියන්නේ මේක compile වෙලා deploy උනායි කියන එක තමයි මෙතන දෙන්නේ. right එතකොට මේකේ තියෙන කොච්චර transaction cost එකක් ගියාද execution cost එක කීයද සහ output byte code එක තියෙනවා. right එතකොට transaction hash එක තියෙනවා. එතකොට මේක මෙයා block එක final වෙච්ච block hash එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා contract address එක. right contract address එක තියෙනවා. right ඊට පස්සේ from කවුද කියන එක තියෙනවා. ඒ කියන්නේ මෙතනට එන්නේ මෙතන තියෙනවානේ මේ address එක. ඒ කියන්නේ මේක run කරපු එක්කෙනා තමයි මේකෙන්. දැන් අපි මේකෙනේ run කරේ. ඒ කියන්නේ අන්තිමට EDD-C4 මගේ තියෙන්නේ. දැන් ගත්තම EDD-C4. right ඒකෙන් තමයි run කරලා තියෙන්නේ. right okay ඊට පස්සේ වා එහෙම කම්පයිල් කරාට පස්සේ වාට මේ මෙතන යටට යනකොට මෙතන තියෙනවා මේ my contract at මේ තියෙන්නේ contract number එක. right වාට මේක ටික් එක මෙයා කරන් පල්ලෙහාට එනවා. මේ තියෙනවා මෙතන contract address එක. right okay ඊට පස්සේ දැන් බලන්න දැන් මෙතන ගියාම මෙහෙම buttons ටිකක් තියෙනවා. මේ orange ඒවා තියෙනවා blue color ඒවා තියෙනවා. orange color නිතරම යන්නේ contract එකට දේවල් save කරද්දී. save කරන බටන් එක තමයි මේ orange color එකට යන්නේ. මේ blue color එකට යන්නේ read කරන ඒවා ටික. දැන් අපි ඇත්තටම එක function නේ නේද? මොකද්ද function එක set age එක. ඒ කියන්නේ contract එකට අපි ලියන්න යන්නේ. right? එතකොට ඒක අපිට ඩක්කල අඳුර ගන්න ලේසි. මේක ඇවිල්ලා මේ remix එකට විතරයි. right? ඒක මතක තියාගන්න. අපි මේ මොනවාද අපි normal dev environment එක කරද්දී සම්පූර්ණ වෙනස්. මේකේ ටක් ගාලා මේ ටෙස්ටිං කරගන්න හරි ලේසි මුලදී අපිට මේක ඉගෙන ගන්න ලේසිම එක තමයි remix එකේ. right? ඊට පස්සේ තියෙනවා age is online name. එතකොට අපි මේ වලට method ලිව්වේ නෑ ළමයි. right? මේ තුනටම අපි method ලිව්වේ නෑ. age එකට is online name කියන ඒවාට ලිව්වේ නෑ. හැබැයි ඒ තුන ඇවිල්ලා තියෙනවා. මේ තුන එන්නේ හේතුව තමයි අපි මෙතන public කියලා දාපු හින්දා. හරිද?
එතකොට එයා අපිට ෆ්‍රී දීලා තියෙනවා ඒක රීඩ් කරන මෙතඩ් එක. අපි ඒව ඉස්සරහට ලියන්න පුළුවන්. රයිට්. අපි දැන් මේක h කියන එක කෝල් කරොත් 0. දැන් අපි මෙතන 0 කියලා දුන්නද? නෑ. මොකද හේතුව solidity වල null කියලා එකක් නෑ. රයිට්. null එකක් නෑ. එතකොට එයා default ඒකට assign කරගන්නවා value එක. this online ගැන ගත්තොත් එයා false කියන එක assign කරගෙන තියෙනවා. name එක ගත්තොත් string එක තියෙනවා මොනවත් නැහැ. right empty. ඊට පස්සේ දැන් අපි set age කරානේ function එක. එතකොට මෙතන පෙන්නනවා uint 256 කියන එක. එතකොට අපිට මෙතන දෙන්න පුළුවන් අපිට age එක කීයද කියන එක. right මෙතනට එතකොට අපිට number එකක් දාන්න පුළුවන් ඔයාලට කැමති එක. right මම 10 කියලා දීලා මෙතන set age දානවා. දැන් මම ඔයාලට පේන්නේ නැති මෙතන green tick එකක් වැටුණා. මෙතන පෙන්නනවා compile sorry transaction වෙච්ච එක. right transaction එකක් වුණාම transaction hash එකක් එනවා. right ඒක ඒ block එක ඒ transaction එක final වුණ block එකේ block hash එක එනවා. ඉතින් block number එක right ඊට පස්සේ මොන from මොන address එකෙන්ද කියන එක right ඒ විදිහට data ටික එනවා. දැන් අපි දැන් set කරානේ. දැන් අපි බලමු ඒක set වෙලාද කියලා. දැන් අපි මේ age එක දැන් 0 නේ තියෙන්නේ. මේක age එක ආයෙ click කරාම right 10 කියලා එනවා. right 10 කියලා ආවා. එතකොට එහෙම තමයි අපි ඔන්න first එක variable එකක් අපි set function එක අපි use කරලා කරා. හරිද? ඊට පස්සේ දැන් මේක එන්ටර් කරාම මෙයා suggestions දෙනවා. ඒකේ get එකක් ලියන හැටි. right ඊට පස්සේ අපි බලමු online කියන එක set කරන්නේ කොහොමද කියලා. right එතකොට අපි ඒකට function එකක් ලියමු. right function අපි දැන් මේක ඇත්තට is online එක echo true echo false echo true echo false නේ කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි අර toggle button එකක් වගේනේ. අපි ඒකට මොකක්ද දාන්නේ? අපි toggle online කියලා දාමුකෝ. right right toggle online කියලා දැම්මා. එතකොට මේකේ ඇතුළට අපි මොනවත් ගන්නෑ. ඇයි? echo true echo false නේ වෙන්නේ. right ඒ ඕනනම් අපිට මෙතනින් bool එකක් පාස් කරන්න පුළුවන් ඇතුළට true the false ද කියන නිතරම. right හැබැයි ඒක ඊට වඩා ලේසි විදිහකට අපිට කරන්න ක්‍රමයක් තියෙනවා. මම ඒකම තමයි ඔයගොල්ලෝ කෙලිම කියන්න යන්නේ. right sorry අපි මෙතන public method එක right bracket එක curly braces දාගත්තා. අපි දැන් මෙතන කරන්න යන්නේ දැන් මම උඩ තියෙනවනේ is online කියන එක. is online කියන එක මොකක්ද? assign කරන්න යනවා. ඇත්තට මොකද්ද මම කරන්න ඕනේ මෙතනින් එව්වනම් මෙතනින් එන variable එක. ඇත්තට අපි toggle නේ කරන්නේ එක්ක මේ පැත්තට වමට එක්ක දකුණට. හරිද? එක්ක yes එක්ක no එක්ක true එක්ක false. ඒකනේ වෙන්නේ. එතකොට දැන් අපි is online කියන එක දැන්ට තියෙන්නේ අපි is online. ඒ කියන්නේ මේ උඩ variable එකමයි. මම මේකට assign කරනවා මේ උඩ variable එකමයි. එතකොට දැන්ට මේකේ තිබ්බේ මොකද්ද? false නේ. ඒ කියන්නේ දැන්ට මේකේ තියෙන්නේ false. ඒ කියන්නේ දැන් මේක වෙන්නේ එබුවොත් false කියන එක මේකට වැටෙනවා. ආයෙවොත් ආයි false කියන එකම තමයි මේකට වැටෙන්නේ. හැබැයි මට පුළුවන් not කියන එක දෙන්න. හරිද? එතකොට මේක වෙන්නේ is online කියන එක විරුද්ධ එක not කියන එක. එතකොට මෙතන false නම් තියෙන්නේ false නෙමෙයි කියන එක. මෙතන true නම් තියෙන්නේ true නෙමෙයි කියන එක. එතකොට false නම් false නෙමෙයි නම් true. true කියලා තමයි මෙතනට assign වෙන්නේ. එතකොට මෙතනින් true නම් තියෙන්නේ is online කියන එකේ. එහෙනම් true නෙමෙයි කියන එකනේ මෙතන දෙන්නේ. එතකොට ඒක false වෙලා තමයි මේ පැත්තට වැටෙන්නේ. right අපි ඒකත් බලමු. අපිට පුළුවන් දැන් මේක දැන් ආයි deploy කරගන්න ඕනේ. ඒකින්ද මේක save කරලා මේක එක දෙයක්
දැන් මෙතන මේ array එකක් පෙන්නනවා. right මේ array එක පෙන්නන්නේ අපි මේ හැම end වෙන කියන්නේ ස්ටේට්මන්ට් එකක් ඉවර වෙද්දී semicolon එක දාන්න ඕනේ. right ඒක මට අමතක වුණා කියන්න. semicolon එක දාන්න ඕනේ හැම ස්ටේට්මන්ට් එකක් යද්දී. මේ functions වලට නැහැ. right මේ function එකේ මෙතෙන්ටයි ආයි මෙතෙන්ට එහෙම නැහැ. right මේ ස්ටේට්මන්ට් වලට විතරයි එහෙම කරන්න තියෙන්නේ. right okay ඒක සේව් කරා. ඊට පස්සේ අපි මෙන්න මේක deploy කන්ට්‍රැක්ට් එක මේක අයින් කළා දාමු පරණ එක. අපි ආයි deploy කරමු. right මෙතන deploy වුණා. දැන් මේක අපි ආයි ගමු. right දැන් ඔයගොල්ලන්ට පේනවා මේ toggle online කියන එක ඇවිල්ලා තියෙනවා. හැබැයි මේකට මොනවාක්වත් පැරාමීටර් එකක් දාන්න තියෙනවද නැහැ. මොකද අපිට ඒක දාන්න අවශ්‍යතාවයක් නැති හින්දා. මම මෙතන මුලින්ම බලමු is online එක false තියෙනවා. අපි බලමු toggle කරලා. right ඒක execute වුණා. right දැන් false තියෙන අපි ආයෙ බලමු is online. right ඒක true වෙලා තියෙනවා. දැන් ආයෙ toggle කරා false. මේක මොකද කරන්නේ? මෙතන තියෙන variable එක අරගෙන ඒක නෙවෙයි කියන එක තමයි මෙතන සරලවම මේ පැත්තට assign කරන්නේ. ඒතකොට ඒක අපිට දාන්න පුළුවන් නිතරම boolean value එකකට තමයි ওই not එක අපිට use කරන්න පුළුවන්. හරිද? right. ඊට පස්සේ අපිට තියෙන්නේ name එක. name එක තමයි ඊළඟට අපිට assign කරන්න තියෙන්නේ. එතකොට මේ name එක ඇවිල්ලා string එකක්. හරිද? එතකොට මේ string එකක් use කරද්දී method එකකදී මේකෙදී පොඩි දේවල් ටිකක් තියෙනවා. කතා කරන්න. right? ඒකයි මම ඒක පොඩ්ඩක් මේ අන්තිම variable එක විදියට තියාගත්තේ ඔයගොල්ලන්ට කතා කරන්න. ඒ කියන්නේ අපිට මේ string එක right අපි යමුකෝ method එකට අපි යනවා function right අපි දාමු set name brackets දැම්මා right දැන් මේක නිකම්ම ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මුලින්ම දාන්න ඕනේ data type එක අපි මොකද්ද මේ parameter දාන්න යන්නේ කියලා. අපි දානවා string එකක්. හරිද? string අපි normal විදිහට දානවා underscore name කියලා. හරිද? underscore name කියලා දාන්න. හැබැයි අපිට මේ string ඇවිල්ලා object જાතියක්. ඒක ටිකක් අපි ඉස්සරහට කතා කරමු. ඒ string වලට විතරක් මෙහෙම දාන්න බෑ ළමයි. හරිද? මොකද මේක අපි මෙයාට කියන්න ඕනේ මේ string එක මොන වගේ එකක්ද කියන එක. right? එතකොට ඒක හරියට මේ වගේ ඉන්නකො. දැන් අපි මෙතන string මෙහෙම දාද්දී අපි මෙතන දානවා memory කියලා. memory කියලා තමයි අපි සාමාන්‍යයෙන් දාන්නේ. හරිද? ඒකට හේතුව මම මේකට කියනවා මේක ඇවිල්ලා හරියට මේ වගේ අපි කම්පියුටර් එකේ RAM එකයි hard disk එකයි තියෙනවානේ. right? RAM එකයි hard disk එකයි තියෙනවා. hard disk එකේ දෙයක් save කරොත් ඒක දිගටම තියෙනවා. හැබැයි RAM එකේ තියෙන එක කම්පියුටර් රීස්ටාර්ට් වුණ ගමන් ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ ඒක ටෙම්පරරි තමයි අපි ඒක තියාගන්නේ తాවකාලික. එතකොට මේ string වලදී අපි නිතරම මෙයාට කියන්න ඕනේ මේ string එක memory එකේ තමයි තියාගන්න ඕනේ කියන එක. නැත්තම් එයා ඒක state එකේ කියන එක තමයි එයා හිතන්නේ. ඒ කියන්නේ මෙතන අපි string එකට දැම්මේ නැහැ නේ එහෙම එක. මේක ඕනේ අපිට state එකේ තියාගන්න. blockchain එකේ හැම වෙලෙම තියෙන්න ඕනේ. ඒතර මේක එහෙම තියෙන්න ඕනේ නැහැ. මේක තියෙන්නේ මේ issue එක මේ string වලට විතරයි. right? int වලට ඒ වලට නැහැ. right? මොකද මේ string කියන එක හැදෙන්නේ object එක. right? අපි ඉගෙන කියන අර ඉස්සරහට යනකොට කතා කරමු නැත්නම් ඒක ටිකක් වැඩි වෙන්න පුළුවන් අලුත් අයට. right? ඊට පස්සේ අපි සාමාන්‍ය විදියට එක public right? curly braces දාලා අපි method එකේ open close කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ name එක equal
name මේ name එකට assign කරන්න ඕනේ මොකද්ද මම? මෙන්න මෙතන parameter එකකින් එන එක. මොකද්ද parameter එක? underscore name. මේ underscore name එකේ තියෙන data එක මේකට දාන්න. දාලා semicolon දානවා. ඒක වහන්න. right close කරන්න ඒ statement. right ඊට පස්සේ මම save කරා. ඊට පස්සේ අපි ආයේ මේ close කරමු මේ අර පරණ contract එක. ඊට පස්සේ අපි මේක ආයේ deploy කරමු. right deploy වුණා success. right දැන් අපිට තියෙනවා set කරන ඒවා ಜಾති තුනක්ම. right ಜಾති තුනක් තියෙනවා. orange color ඒවා ඇවිල්ලා අපි මේකේ පෙන්වන්නේ orange color එකකින් blockchain එකේ write කරන ඒවා වලට blue color එකෙන් පෙන්නනවා read කරන ඒවා ටික. right එතකොට අපි දැන් මේකේ age එක බලමු 0 online false name එකක් නැහැ. එතකොට මෙතන string name එක. එතකොට අපි string name අපි මෙතන දෙමු නමක්. right මෙතන මම මගේ නම දෙන්න. string එකක් දාද්දි මතක තියාගන්න අපි මෙතන string කියලා පෙන්නන double quotation එක දෙන්න ඕනේ. right මුලින්ම එකක් දුන්නා ඊට පස්සේ මගේ නම ලියනවා සංජීව කියලා. ඊට පස්සේ ආයි double quotation එක දානවා. හරිද? මේ double quotation ඇතුලේ තමයි අපි නම ලියන්නේ. දැන් මෙතන ඉලක්කමක් දැම්මත් ඒක string එකක් විදිහට තමයි ගන්නෙ. double quotation ඇතුලේ දැම්මොත්. right? ඊට පස්සේ අපි මේක set name කරමු. right එක execute වුණා. ඊට පස්සේ අපි බලමු name එක. right. name එක තියෙනවා සංජීව කියලා. සංජීව මේක සිල්වා කරන්න. set name right. සංජීව සිල්වා කියලා එනවා. ඊට පස්සේ අපි normal age එකට මෙතන number එකක් දෙමු. set age එක set වුණා. age එක ගම් බලන්න right 12යි. ඊට පස්සේ is online එක තියෙන false අපි ඒක toggle කරමු. ඒකත් set වුණා. බලමු. ඒක true. right? එතකොට මේක තමයි අපි අපේ basic solidity එක. right? ඒ කියන්නේ අපි මූලිකවම data types තුනක් අද අපි ඉගෙන ගත්තා. string එකයි uint එක bool එක. ඒතර string අපි නිතරම use කරනවා ඔය නම් මොන හරි ඒ කියන්නේ words යන ඒවා අපි save කරගන්න අපි string කියන data type එක තමයි use කරන්නේ. ඒතර numbers use කරනවා අපි numbers මේ save කරගන්න ඕනේවා අපි use කරනවා uint කියන එක. ඒතර uint 256 8 60 කියන පොඩි ස්ටෝර් කරන්න පොඩි ඉඩ කඩන්න ඕනේ. මේකෙන් වෙන්නේ ඇත්තට මේ memory allocation එක තමයි මෙතන wing කරගන්නේ. right? එතකොට uint 8 එකක්ද 16ද 32ද 64ද 128ද 256ද කියලා අපිට මෙතන දෙන්න පුළුවන්. right? මතක තියාගන්න නිතරම ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකකදී ස්ටෝරේජ් එක. ඒ කියන්නේ මේ කොන්ට්‍රැක්ට් එකේ සේව් කරන ස්ටෝරේජ් එක කියන්නේ කොස්ට් එකක්. ගෑස් කොස්ට් එකක්. හරිද? අපිට මේකේ ගෑස් කියලා ගෑස් ඔප්ටිමයිසේෂන් කියලා අපි වෙනම ටිකක් අගිස්සට යනකොට වගේ අපි කතා කරනවා. right? ඒවා තමයි අර ප්‍රොඩක්ෂන් ලෙවල් එකකට අපි යනකොට අපි දැනගන්න ඕන මූලිකම දේවල් ටික. right? okay. ඊට පස්සේ අපි state variables තුනක් declare කරගත්තා. ඊට පස්සේ අපි functions තුනක් set functions තුනක් අපි දාගත්තා. ඒ functions තුනේදී අපි set age එතකොට toggle online එක අපි bool එකකින් දෙතන use කරා බලන්නේ ඒක. ඊට පස්සේ අපි set name එක කරා. එතකොට අපි variables parameters use කරලා අපි assign කරගත්තා අපේ එන ඒ parameters වලින් එන values ටික අපේ variable එකට. එතකොට මේකේ වෙනසකට තිබ්බේ string එකේදී අපි දැම්මා මෙතන මේ method එකේ parameters වලට විතරක් අපි දැම්මා මේ memory කියන එක. මේ memory කියන එක දැම්මේ ඇයි? අපි මේකට කියනවා මේක තියාගන්න ඕනේ temporarily විතරයි. తాවකාලිකව විතරයි කියන එක. ඒක strings වලට විතරක් පොදු කාරණාවක්. right?
එතකොට මේ ටික මෙතනට එනකන් කට්ටියට පැහැදිලිද? ඕකේද? රයිට්. එතකොට අද දැන් මේකෙදි අපිට ඉස්සරහ දැන් අපි මේන්ලි තර්ස්ඩේ තමයි මේක ප්ලෑන් එකේ ගෙනියන්නේ. සහ අපි සමහර වෙලාවට වීක් එකේ තව දවසක් කියන්නේ ශනිකව වගේ දැනුම් දීමකින් ඉක්මන් දැනුම් දීමකින් අපි ඒක කරන්න පුළුවන්. එතකොට අපි දැන් මේක රෙකෝඩ් කරලා අපි දාන හින්දා ඔයගොල්ලන්ට ඒක මිස් වුණා ප්‍රශ්නයක් නැහැ. ආයි බලා ගන්න පුළුවන්. නමුත් ඒ ටයිම් එකේදී ඔයගොල්ලන්ට ඒකට ජොයින් වෙන්න පුළුවන් නම් ජොයින් වෙන්න. මොකද අර ඔන්ලයින් ඉන්නකොට තමයි වැඩේ කරගෙන යන්න පුළුවන්. දැන් කට්ටිය ඉන්නවා වගේ. රයිට්? ඒතර ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් හින්දා. එතකොට අපි එතකොට ටිකක් මේක ෆාස්ට් අපිට මේක මේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. මේ බූට් කැම්ප් එක. රයිට්? ඊට පස්සේ මේකේ පොඩි දැන් අපි අද ඉගෙන ගත්ත දේවල් ටික තියෙනවනේ ඔයගොල්ලෝ. එතකොට මේකෙදි ඕගොල්ලොන්ට පොඩි හෝම්වර්ක් එකක් කරන්න පුළුවන් නම් කට්ටියට ගොඩක් හොඳයි. ඒ කියන්නේ සිම්පල් එකක්. ඒ කියන්නේ මොකක් හරි බැංක් account සිස්ටම් එකක් හරි පොඩි දෙයක් ඔයගොල්ලොන්ට කරන්න පුළුවන් නම් හරි. ඒ කියන්නේ එතකොට ඊළඟ දවසේ එනකොට අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේකට දෙයක් ඇඩ් කරලා වගේ. හරිද? තව අපිට ඔයගොල්ලන් දැන් අපි next session එකේදී අපි මේකේ කතා කරන්න යනවා ඇඩ්වාන්ස් නෙවෙයි next data types ගැන. ඒ කියන්නේ ස්ට්‍රක්ට් ගැන ස්ට්‍රක්ට් ටිකක් වෙනස් දෙයක්. ස්ට්‍රක්ට් ගැන කතා කරන්න යනවා. එතකොට අපි ඇඩ්‍රස් කියන එක කතා කරේ නැහැ. අද ඇඩ්‍රස් කියන එක කතා කරන්න යනවා. ඒ කියන්නේ දැන් අපි මේ කොන්ට්‍රැක්ට් එක එක්සිකියුට් කරන එක්කෙනා කවුද? නැත්තම් කියන්නේ වොලට් එකක් කාට හරි මෙයා කරනකොට ඒ මෙන්න මේ මෙයාට හෝ මේකට කියන්න අපි යූස් කරන්න ඕනේනේ. ඒ දෙයට අපි ඇඩ්‍රස් කියන එක යූස් කරන්න යනවා. හරිද? ඇඩ්‍රස් කියන ටයිප් එක. එතකොට ඔයගොල්ලොන්ට පුළුවන් දැන් අද අපි ඇඩ්‍රස් කියන එක කතා කරේ නැහැ. රයිට්? ඇඩ්‍රස් කියන එක කතා කරේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් නම් ඇඩ්‍රස් කියන data type එක මොකක්ද කියන එක doc එකෙන් හොයාගන්න. කළා ඇඩ්‍රස් එකත් එක්ක ඔයගොල්ලන්ට මොකක් හරි හිතන පොඩි කියන්නේ දැන් අද මේකේ රෝස් පොඩ්ඩයිනේ තියෙන්නේ අපි 10ක් 19 විතර ගිහිල්ලා තිබ්බට ඔය වගේ පොඩි සිම්පල් කොන්ට්‍රැක්ට් එකක් හදලා පුළුවන් නම් ටෙලිග්‍රෑම් එකේ දාන්න කට්ටිය. එතන පොඩ්ඩක් ඇක්ටිව් වෙනවා කට්ටියට තියෙන ප්‍රශ්න TG එකේ දාන්න පුළුවන්. අහලා ඒ ටික කරගෙන යන්න පුළුවන්. රයිට්? එතකොට ගොඩක් වැඩේ අර කට්ටිය ඉන්ටරැක්ට් වෙනකොට ගොඩක් ලේසි. රයිට්? එතකොට සෙෂන් එකේ මොනවද ඔයගොල්ලන්ට අද එකේ ප්‍රශ්න තියෙන්නේ? ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. අද එකේ ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? අපි next session එකේදී අපි කරන්න යනවා struct address ඊට පස්සේ flow controls ටික බලන්න යනවා. for loops මොනවද? ඒ ටික next session එකට තියෙන. එතකොට අද session එකේ අපි මෙතනින් ඉවර කරන්නේ මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ අලුත්ම අය ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරලා කියන data types ටික ගැන idea එකක් ගන්න set කරන හැටි, get කරන හැටි ඒ ටික. ඊට පස්සේ දැන් ඔය අපි functions ලිව්වනේ. එතකොට මේකේ තියෙනවා තව functions කියන්නේ view functions කියලා තියෙනවා, power functions කියලා තියෙනවා. ගොඩක් ඉස්සරහට කතා කරන්න දේවල් තියෙනවා. මොකද අද මේ ටික ඔක්කොම කරන්න පුළුවන් කරන එක ටිකක් load එක වැඩි. right? එතකොට මම plan කරන් ඉන්නවා ඒ කියන්නේ next Thursdayට කලින් අපි තව session එකක් ගන්න බලමු. එතකොට ටිකක් අපිට ස්පීඩ් අප් කරගන්න පුළුවන් මේ කෝස් එක. right? එතකොට ඔයගොල්ලෝ ළමයි ඔයගොල්ලෝ බලන්න කට්ටියව ජොයින් කරගන්න.
right එතකොට ඔයගලොන්ට තියෙන ප්‍රශ්න ටෙලිග්‍රෑම් එකේ කතා කරන්න දාන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම කට්ටියත් එක්ක එතකොට අනිත් අයට උදව් කරන්න පුළුවන් මොනවද තියෙන්නේ කියන එක. මේකට Discord සර්වර් එකක් දාන්න ගියේ නැහැ. ටිකක් කරදරයි කියන්නේ ඔබ මැනේජ් කරන ටයිම් එකකුත් නැති හින්දා right එහෙම Discord සර්වර් එකක් දානවා නම් කරන්න ඕන වගේ නම් ඔයගොල්ලෝ පොඩ්ඩක් අපේ Telegram group එකේ ඇති අමල් කියලා අමල් චාමර කියලා. ඒතකොට මේකෙත් ඉන්නවා. ඒතර අමල් චාමරට දාන්න. එතකොට එයා බලයි ඒගොල්ලොන්ගේ රික්වයර්මන්ට් එක බලලා කොමියුනිටි පැත්තේ මොනවා හරි කරන්න ඕනේද කියන එක. right එතකොට අද ප්‍රශ්න තියෙනවද කට්ටියට? right ප්‍රශ්න නෑ අද right okay එහෙනම් අපි අද සෙෂන් එක මෙතනින් නතර කරමු. අපි next session එක Thursday තියෙන්නේ. අපි ඊට කලින් මම බලාපොරොත්තු වෙනවා සෙෂන් එකක් ගන්න. ඒතකොට අපිට ටිකක් මේක ස්පීඩ් අප් කරගන්න පුළුවන්. එතකොට තියෙන ප්‍රශ්න ඒ ටික කතා කරගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ සෙෂන් එකකින් අපි හම්බ වෙමු. කට්ටියට ප්‍රශ්න දැනට නැහැ. okay right ඒ කියන්නේ කට්ටියට පැහැදිලි මේවා ටික. ඒතර මම හිතන්නේ අපි පැයකමාරක් අද බලලා තිනවා. අපි බලමු next Thursday ඉඳන් පැය දෙකක් වගේ කාලේ ගන්න. එතකොට අපිට ටිකක් ඉක්මනින් ඉක්මනට අපිට යන්න ඕනේ මේ ඇඩ්වාන්ස් ටිකට. ඒකයි right ඇඩ්වාන්ස් ටිකට යන්න ඕනේ. ඒකින්ද තමයි ප්ලෑන් කරන්නේ right okay කවුරු හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා? වෙන්නේ නැති ප්‍රශ්නයක්ද කොහේ තියෙන්නේ right okay ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් ළමයි right කමල්ගේ මැසේජ් එක තමයි පේන්නේ නැතුව තිබේ right thank you කමල් okay එහෙනම් අපි next session එකෙන් අපි හම්බ වෙමු right අපි plan කරනවා next month physical එකක් කරන්න. ඒතර කට්ටියට එකතු වෙලා ගොඩක් දේවල් කතා කරන්න පුළුවන් right okay එහෙනම් කට්ටියටම thank you එහෙනම් good night